ආයිබෝවන් ඔයාලා අදත් ආදරෙන් පිළිගන්නවලුත් මේ YouTube channel එකට. අද නම් කතා කරන්න යන්නේ මව්කිරි ගැන නෙමෙයි, ටිකක් වෙනස් මාතෘකාවක් ගැන. ඇත්තටම මේක ටිකක් වෙනස් ගැන චෝටිපැටියා ගැනම තමයි. හැබැයි මේක ටිකක් කතා බහට ලක් නොවන මාතෘකාවක්. කතා බහට ලක් නොවනවම නෙමෙයි. ගොඩක් අය මේක නේ තාම හරි දැනුවත්කමක් නැහැ. ඒක තමයි චූටිපැටියෙක් හම්බුනාම මේ අතපය කකුල් නහය හදන්න ඕනද කියන එක ගැන. ඇත්තෙන්ම අපි සමහරවිට කියන්න පුළුවන් අපේ ආච්චි කරා කියයි, ආච්චිගේ කවුරු හරි තව කරා කියයි, අපේ අම්මා මෙහෙම පරම්පරාවට ඔහොම කියයි. ඔයාගේ චූටිපැටියා හම්බුනාම කියයි අපි නම් ළමයි හැදුවේ මෙහෙමයි කියලා. හැබැයි ඇත්තටම දැන් වෛද්‍යවරුන් පවසන විදිහට සහ සියලුම අපි මෙහෙමයි මේ ළමා හා මාතෘ මේ මාතෘකාවන් ළමා හා මාතෘ ලදරු මේ ළමා මේවා අලුත් වෙනවා. හැමදාම එක විදිහට තියෙන්නේ නැහැ. ඉතින් ඇත්තටම චූටිපැටියාගේ කකුල වල ඇදයක් තියෙනවා නම්, චූටිපැටියාගේ අත්වල ඇදයක් මොන හරි වෙනසක් තියෙනවා නම්, ඔළුවේ හැඩේ වෙනසක් තියෙනවා නම්, ඔයාව ඩිස්චාර්ජ් කරන්න කලින් ඔයාට දැනුම් දෙනවා කියනවා. අම්මේ වාගේ ඔළුව ලොකු, බබාගේ ඔළුව ලොකුයි. කකුල් දෙකේ චූටි ඇදයක් තියෙනවා. ඔයා මේ වෛද්‍යරයා මුණ ගැහෙන්න ඕන. ඔයාගේ බබාගේ ඔළුව ලොකු නම් මෙන්න මේ වෛද්‍යරයෙක් ගිහින් මුණ ගැහෙන්න ඕන. ඔයාගේ බබාගේ කකුල් දෙක මෙහෙම නම් ඔයා මේ වෛද්‍යරයෙක් ගිහින් මුණ ගැහෙන්න. ඒ විදිහට අම්මව සායන වලට යොමු කරනවා. එහෙම කිසිම ගැටලුවක් නැතිනම් ඉතින් ඇයි අපි ගෙදර ඇවිල්ලා මේක ගැටලුවක් කරගන්නේ? ඇත්තටම චූටිපැටියගේ අතපය කකුල් කිසියක්ම හදන්න අවශ්‍යතාවයක් නැහැ. අම්මා නාවල ඉවරලා ක්‍රීම් මොන හරි ආදරෙන් අත ගන්න එක ඒක වෙනමම දෙයක්. නමුත් අනේ මේ කකුල් ඇදයි කකුල් කෙලින් කරන්න ඕනේ කියලා එහෙම හදන එක නම් සම්පූර්ණයෙන්ම බොරුවක්, සම්පූර්ණයෙන්ම වැරදි දෙයක්. දරුවට රිද්දීමක් විතරයි. ඔයාගේ අම්මා හැටියට ඔයා දැනගන්න. ඔයා බබාගේ අම්මා හැටියට ඔයා දැනගන්න ඕන. චූටිපැටියගේ එහෙම කිසිම ප්‍රශ්නයක් නෑ. එහෙම තියෙනවා නම් රෝහලෙන් කියනවා වෛද්‍යවරුන්. එහෙනම් මෙහෙම කරන්න එපා කියලා ඔයා ඒ පෙනී හිටින්න ඕන. ඇත්තටම අපිට එහෙම හදන්න බෑ. අම්මගේ හෝ තාත්තගේ ස්වරූපයට මේ එන ජාන වලින් එන හැඩයට තමයි දරුවා හැදෙන්නේ. බලන්න ඔයාට දරුවේ කකුල ඇදයි කියලා හිතෙනවා නම් ඔයාගේ හරි ඔයාගේ මහත්තයාගේ හරි ඇති ඒ විදියට. මෙහෙම හැඩ දැන් ඔළුවේ හැඩය අපිට හදාගන්න පුළුවන් නම් අතගාලා මෙඩිකල් හදාගන්න පුළුවන් නම් අපිට එක එක හැඩවලට හදන්න පුළුවන්. එහෙනම් ත්‍රිකෝණාස්ත්‍ර ඒ එක එක හැඩවලට හදන්න පුළුවන්. ඇත්තට මේක වැරදි මතයක්. අලුත් ඉපදුණු චූටිපැටියෙක්ට කිසිම අතපය හදන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. චූටිපැටිය ආදරෙන් ආවලා කිරි දීලා බලාගෙන විතරයි ඕන. ඉතින් ඔයා අම්මා හැටියට ඔයාගේ දරුවා බලා ගන්නවා කියම ඔයා සතුයි. ඔයාට කියන්න පුළුවන් මෙහෙම කිසිම ගැටලුවක් නැහැ. හින්දා මගේ දරුවට මුකුත් එහෙම කරන්න අවශ්‍යතාවයක් නැහැ කියලා. මේකත් ඔයාලට වැදගත් වුණා කියලා හිතනවා නම් මගේ channel එක share කරගෙන subscribe කරගන්න කියලා මම අදත් ඔයාලට මතක් කරනවා.